ඔන්න ඉතින් අද ඩේ ව්ලොග් එකක් අරගෙන ආවා. අද ඉතින් උදේ ඉඳන්ම ගොඩාක් බිසි දවසක්. උදේ ඉඳන් පාඩම් කළා. ඒකේ මානසික නැති වෙන්නත් එක්ක ඔන්න අපි මාළු ටැංකිය හොදන්න පටන් ගත්තා. මේ ඉන්නේ අපේ මාළු ටැංකියේ ඉන්න ලස්සන මාළු බබල් ටික. ලස්සනයි නේද? කාලෙන් කාලෙට අපේ ජීවිතේට එක එක ලයිෆ් ගෝල්ස් එනවනේ. ඉතින් අන්න ඒ වගේ ලයිෆ් ගෝල් එකක් වෙනුවෙන් මම මේ දවස්වල ගොඩාක් මහන්සි වෙන ගමන් ඉන්නේ. ඒක නිසා තමයි ඒ ගෝල් එක ඇචීව් කරගන්න තමයි මම මේ දවස්වල මහන්සි වෙන්නේ. ඒකට නිදි මරාගෙන පාඩම් කරනවා. ඉතින් ඔන්න දැන් මම මේ මාළු ටැංකිය හොදන වැඩේ හස්බන්ඩ් බාර දීලා කෑම හදන්න යන්න තමයි හදන්නේ. මේ අපේ අම්මා මේ වගේ වැස්ස දවස්වලට එයා ඉතින් නිදහසේ ඉඳගෙන මොනවා හරි ගොතනවා මහනවා මේ නම් පාපිස්සක් ගොතනවා. එයාට ඒ වගේ වැඩ ලස්සනට පුළුවන්. මේක දැන් ඉවර වෙන්න ළඟයි. මම ඔයාලට පෙන්නන්නම්කෝ. මේ මෙතන තියෙන ක්‍රාෆ්ට් එකත් මම හදපු එකක්. අද අපි මාළු වෙනුවට දැල්ලු ගත්තා. මම නම් ඉතින් දැල්ලු කොහේ තිබ්බත් දැක්කම ගන්නවා. කොට කාලයකට පස්සේ තමයි මේ දැල්ලු හදන්නේ. ඉතින් ඔන්න ඒක දැන් හොඳින් සෝදලා කපා ගත්තා. ඊට පස්සේ කහයි ගම්මේසුයි ටිකක් දාලා පොඩ්ඩක් සීසන් වෙන්න තියලා තිබ්බා. ඊට පස්සේ ඒකට උන අඩුම කුඩුඹ ටික හදාගෙන අපි දැන් යන් දැල්ලු කරි එක හදාගන්න. කියන්න අමතක වුණා. මම ඒක කරන්න කලින් 3-5 එක හදාගත්තනේ. දැන් මේ පෙන්නන්නේ මම අද 3-5 හදාගනිපු විදිය. මුලින්ම මොනවාද කොත්තමල්ලි දැම්මා. ඊට පස්සේ කුරුඳු පොතු කෑලි කීපයක් රම්පක් කරපිංච ටිකක් ඒකටම දාලා මේකට වේලලා ගන්න පුළුවන් නම් වැඩි හොඳයි. මට වැස්ස දවස්වල නිසා ඒක වේලලා ගන්න බැරි වුණා. ඉතින් මම මේකටම ඇඩ් කරා. ඊට පස්සේ එනසල්ලට 2-3ක් කරප් නෙටි 2-3කුත් දාලා මෙන්න මෙහෙම ෆ්‍රයි කරගන්න ඕන. සෝදුරු මාදුරු ඉක්මනට කළු වෙන්න බලනවානේ. ඒක නිසා මේක පැදෙද්දි තමයි මම ඒ ටික එකතු කරන්නේ. අන්තිමටම මේකේ රස සුවඳ තව වැඩි වෙන්න මම පරිප්පු ටිකකුත් මේකට ඇඩ් කරගන්නවා. පරිප්පුත් කබලේ බැදලා බ්ලෙන්ඩර් ජායකට මේ ඔක්කොම දාලා බ්ලෙන්ඩර් කරගන්න තමයි තියෙන්නේ. මේක හරිම සුවඳයි. ඔයාලට මේ වීඩියෝ එක ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට ඒ වෙනුවෙන්ම අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම් මේ රෙසිපි එක ඕන. ඔන්න දැන් ඉතින් මේ හස්බන්ඩ් මාළු ටැංකිය වතුර ටික ඔක්කොම අයින් කරලා ඉවරයි. මේ බලන්නකෝ අපිට වහිනවා. උදේ ඉඳන් ජුරුජුරු ගගා හැම වෙලාවෙම වහිනවා. මේ තියෙන්නේ මං අර 3-5කට ඇඩ් කරපු පරිප්පු. මෙන්න මේ විදිහට තමයි මේක පැදගෙන 3-5 මිශ්‍රණයට එකතු කරගන්නේ. පරිප්පු දැම්මම අපි හදන කෑම එකේ පොඩ්ඩක් උකු ගතියකුත් එනවා. ඒ වගේම තමයි කෑම එක ඉදෙද්දි මාරම සුවඳයි. ඔන්න දැන් ඔක්කොම බ්ලෙන්ඩර් කප් එකට දාලා බ්ලෙන්ඩර් කරගන්නයි හදන්නේ. මෙතෙන්දී කා තේ හැඳි ටිකකුත් මම එකතු කරගත්තා. ඊට පස්සේ ඉතින් මේක පොඩ්ඩක් නිවෙන්න තියලා කප් එකට දාගන්න ඕනේ. නැත්තම් රස්නේ පිටම දැම්මොත් ඒක ඉක්මනටම සවුත්තු වෙන්න බලනවා. පුස්සල්ලන්න බලනවා. අර හුමාලෙට තෙත ගතිය මේකට රැඳුනොත් ඉක්මනට පුස්සල්ලනවා. මේ තියෙන්නේ මගේ 3-5 බෝතලේ. කොහමද? හරි. දැන් අපි අපේ දැල්ලු කරි එක හදාගන්න. තාච්චියක් හරි හට්ටියක් හරි ලිපෙන් තිබ්බා. ඒකට තෙල් ටිකක් දාගත්තා. ඒක රත් වෙනකොට ඉඟුරු සුදු ලුණු, ඊට පස්සේ ලුණු, රම්පක් කරපිංච, තක්කාලි, කරාබු නැටි, එන්සල්. අන්න ඒ ටික කපලා කොටලා තලලා මෙන්න මේකට දාගන්න තමයි තියෙන්නේ. මේක ටිකක් ෆ්‍රයි වෙනකොට ලස්සන පාටක් ගන්න ඕන නිසා මම මිරිස් කුඩු මේස හැඳිත් එකක් වගේ මේකට දාගන්නවා. මේ තෙල් එකටම දානවා. ඒක ඔයාලගේ රසපතම අනුව දාගන්න. සැර කන්න කැමති නම් වැඩියෙන් දාගන්න. අඩුවෙන් කන්න කැමති නම් අඩුවෙන් දාගන්න. ඊට පස්සේ මම ආයේ මේකට 3-5ක් එකතු කරනවා. ගම්මිරිසුත් දානවා. ඒ ඔක්කොම ඔයාලගේ රසවල අනුව දාන්න. තව ලුණුත් එකතු කරා. මෙන්න මේක ෆ්‍රයි වෙන අතරතුරේ කපා ගනිපු දැල්ලු ටික දාගන්නවා. දැන් ඉතින් පොඩ්ඩක් එහෙට මෙහෙට කලවම් කරලා ටිකක් ෆ්‍රයි කරගන්න ඕන. ඔන්න දැන් සීසන් වෙන්න තියපු දැල්ලු ටික දාගත්තා. ඊට පස්සේ පොඩ්ඩක් හොඳට තෙම්පරාදු කරගන්න ඕනේ. මේ වෙලාවේ මාරම සුවඳයි මේ දැල්ලු ටික දැම්මට පස්සේ. අනේ මන්ද පුදුම සුවඳක් එන්නේ. ඒ වෙලාවෙම බඩගින්න වැඩි වෙනවා. මෙන්න මේ විදිහට හොඳින් ෆ්‍රයි කරගන්න. මෙන්න මේම ෆ්‍රයි කරන අතරතුරේ
මේ දැල්ලුන්ගෙන් තෙත හොඳටම උරනවා. හොඳටම වතුර උරන්න ගන්නවා. මං අන්න ඒ වතුර එකෙන්ම මේ දැල්ලු ටික හොඳටම තඹ ගන්නවා. කහමදි වගේ කෙල ඉතුරු නිසා කහ පොඩ්ඩකුත් දාලා කලවම් කරගත්තා. දැන් මේ ටික පියනකින් වහලා ටිකක් වෙලා තඹ ගන්න ඕනේ. දැල්ලු හරියට රබර් එකක් වගේ හයියයිනේ. ඒක නිසා හොඳටම තඹ ගන්න ඕනේ. මේකට මම වෙනම වතුර එකතු කරේ නෑ. දැල්ලුන්ගෙන් එන වතුර ටිකෙන්ම මේ ටික තඹ ගත්තා. දැන් උකු මිටි පොල් කිරි ටිකක් දාගෙන මේක ඉදව ගන්න තමයි තියෙන්නේ. මේ වෙලාවේ නම් දැල්ලු කරි එකේ හිමින් බුබුලු දාගෙන පැහිගෙන එනවා. හරිම සුවඳයි මේ වෙලාවේ. බලන්නකො කොහොමද කියලා. රස පාටයි නේද? ඔයාලා දැල්ලු හදන විශේෂ විදියක් තියෙනවා නම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකකුත් දාන්න. මේ තියෙන්නේ ඉතින් මගේ දැල්ලු කරි එකේ ෆයිනල් අවුට්පුට් එක. දැන් ඉතින් දවල්ට දැල්ලුත් එක්ක කෑම කන්න තමයි තියෙන්නේ. ඊට කලින් අපි යන්කෝ බලන්න මාළු ටැංකියේ වැඩේ කොහොමද කියලා. මම ඒක හදලා ඉවර වෙනවත් එක්කම අම්මා පාපිස්සත් ගොතලා ඉවරයි. ඒකත් හරිම ලස්සනයි. මොකද එයා මේක ගෙතුවේ ගෙදර තියෙනම දේවල් වලින්, රෙදි වලින් තමයි හැදුවේ. බලන්නකො හොඳටම කිලුට වෙලා තිබුණු අපේ මාළු ටැංකියේ ලස්සන ලයිට් ටික දැම්මට පස්සේ තමයි ඒකේ නියම ලස්සන පේන්නේ. දැන් නම් ඉතින් පුංචි මුහුදු පතුලක් වගේ මට නම් පේන්නේ. එයාලටත් හරිම සතුටුයි. බලන්නකො හෙට මෙහෙට පීන ඉන්න හැටි. වතුරත් අලුත් වුණා, ටැංකියත් අලුත් වුණා. ඉතින් සැපට එහාට මෙහාට පීන ඉන්නවා. ඔන්නෝම තමයි ඉතින් අද මගේ දවස ගත වුණේ. අදට මම ගිහින් එන්නම්. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙමු.